පහුගිය කාලේ පිළිබඳ ආපස්සට පොඩ්ඩක් හැරිලා බැලුවොත් සිහිපත් කරොත් රට තුල විශාල ව්‍යවසනයක් සිද්ධ වුණා. අද මේ අයට කිසිම ප්‍රශ්නයක් නැතුව අද මේ මැදිරියේ ඉඳගෙන හිටියට ඔබ නොදන්නවා වුණාට ඔබ නොදැක්කා වුණාට මේ ලංකාවේ ජීවත් වෙන බොහෝ මිනිසුන්ට ඉන්න හිටින්න තැන පවා අහිමි වුණා. උයාගත්තු බත් ටික කන්න අතට ගන්නකොට විශාල පස්කන්දක් ඇවිදිලා ගේ යට කරගෙන තමන්ගේ ඇඟ යට කරගෙන කෑලි පොඩි කරගෙන පහළට ගියා. සමහර අයගේ මිනිහෙමත් අද හොයාගන්න නැහැ. පස්සයට සැඟවිලා තියෙනවා. එතකොට අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ඒක එයාලට විච්ච දෙයක් මට උනේ නැහැ කියලා හිතන්න. නමුත් පින්වත්නි එහෙම කවදාවත් හිතන්න බෑ අපිට. 30 වසරක් පුරා විශාල යුද්ධයක් තිබුණා. ඒ යුද්ධෙන් කීතරම්නම් මිනිස්සු ප්‍රමාණයක් බැට කෑවද? කොයිතරම්නම් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණාද? සුනාමියක් ආවා. කී සංඛ්‍යාවක් මිනිස්සුන්ගේ ජීවිත අහිමි වුණාද? දේපල අහිමි වුණාද? ඊළඟට බෝම්බ ප්‍රහාර එල්ල කරා. ඒකේ මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ජීවිතය අහිමි වුණාද? ඊළඟට වෛරස් එකක් ඇවිදිලා දහස් සංඛ්‍යාත මිනිස්සු සංඛ්‍යාවක් මරලා දැම්මා. කීසනම් ජීවිත සංඛ්‍යාවක් අහිමි වුණාද නැති වුණාද? ඊළඟට මේ ආසන්න වශයෙන් සිද්ධ වෙච්ච මේ මහා ව්‍යවසනය. ඒතර පින්වත්නි අපිට හිතන්න පුළුවන් කමක් නැහැ අපි ඒකෙන් නිදහස් වෙච්ච පිරිසක් කියලා. අපි ඒකෙන් නිදහස්ද? අපි ඒකෙන් නිදහස් නැහැ. මේ වර්ෂය දැන් අවසන් වෙලා යනවා. නව වර්ෂයක් තව නොබෝ දිනකින් උදා වෙනවා. සමහර විට ඒ වර්ෂය තුල මෙච්චර කාලයකට සිදුවිච්ච නැති විශාලම කරදරයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ කියලා කියන්න පුළුවන්. බෑ අවිනිශ්චිතයි. ඒතකොට මෙච්චර කාලයක් උනාට වඩා විශාල ව්‍යවසනයක් සමහර විට ඉදිරියට ලබන වසරේදී සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒක හිතන්නේ. එකක් ගියා ඒකෙන් ඉවරයි. අන්න ඒකයි පින්වත්නි තථාගතයන් වහන්සේලා වදාළේ දුක්ඛා ජාති පුනප්පුණං. නැවත නැවත ඉපදීම දුක. නැවත නැවත ඉපදීම දුක. ඒ ව්‍යවසන වලට කරදර වලට ඔබ ලක්ුණේ නැත්තම් ඒක ඔබගේ සමහර විට පින වෙන්න පුළුවන්. සමහර විට ඔබ අනාගතේ ඊට වඩා විශාල ව්‍යවසනයකටපත් වෙලා මැරලා යන්න පුළුවන්. තමන්ගේ ඇඟේ යට කෑල්ලක්වත් හොයාගන්න බැරි විදිහට තමන්ගේ ශරීරය විනාශ වෙලා යන්න පුළුවන්. මරණයටපත් වෙන්න පුළුවන්. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ මොකද්ද? මේ තථාගතයන් වහන්සේ වදාළ මේ නිර්මල ධහම ජීවමාන වැඩ ඉන්න කාලේ මෛත්‍රී බුද්ධ ශාසනය හොයාගෙන මෛත්‍රී බුද්ධ ශාසනයේ සරණක් හොයාගෙන යෑම නෙමෙයි. මේ ධහම ජීවමාන වැඩ ඉන්න කාලේ ඒ තථාගතයන් වහන්සේගේ ධහම පිළිපැදලා අනේ මේ සසරෙන් එතර වෙන එකයි බෞද්ධ විදිහට අපි කරන්න ඕනේ. එහෙම නැත්තම් පින්වත්නි නැවත උපදින වාද නැවත නැවත මේ ස්කන්ධයන් ටික තව තැනක පහළ වෙනවාද? ඒක දුකක්. තථාගතයන් වහන්සේ වදාළේ දිව්‍ය ලෝකෙ ඉපදින එක දුකක් කියලාද නැද්ද? සැපක් කියලාද? දිව්‍ය ලෝකෙ ඉපදින එකත් දුකක්. යම් කෙනෙක් ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකයට යනවා. බ්‍රහ්ම ලෝකෙ උපදින එක දුකක්ද සැපක්ද? දුක. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉපදීමම දුක. ජාතිපි දුක්ඛ. ඒක අහවල් තැන ඉපදුනහම සැපක්ය, අසවල් තැන ඉපදුනහම දුකක්ය. එසේ කවදාවත් භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන් කරේ නැහැ. ඉපදුනොත් දුක. ඒක කොතන වුණත් කොහම වුණත් දුක. ඒ දුක ඔබට තේරුම් ගන්න මම අලුතෙන් බණ කියන්න ඕනේ නැහැ. මේ පහුගිය කාලේ විච්ච දේවල් එක්ක ඔබට තේරෙනවා මේ ඉපදින එක දුකක් කියලා. ඒ හින්දා පින්වත්නි අපි උත්සාහ කරන්න ඕනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය රත්තරන් මනුස්ස ජීවිතයක් කවදා ආයි හම්බෙයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා මේ ලබාගත්තු මනුස්ස ජීවිතය තුළ කුසල් රැස් කරගන්න එක පමණක් නෙමෙයි. දන් දෙන එක, සිල් රකින්න එක, පින්දහම් සිද්ධ කරන එක පමණක් නෙමෙයි. එතනින් එහාට ගිය ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ වදාලා. අන්නේ ප්‍රතිපදාව තමයි උන්වහන්සේ අනුගමනය කරන්න ඕනේ කියලා කිව්වේ. එහෙනම් ඒ ප්‍රතිපදාවට බහින ශ්‍රාවකයන් පිරිසක් තමයි සම්බුද්ධ ශාසනයට අවශ්‍ය වෙන්නේ. සම්බුද්ධ ශාසනය කියන එක තව නොබෝ කාලෙකින් අපි මේ දැන් තියෙනවට වඩා ඉක්තා ඉක්මනින් ශීඝ්‍රයෙන් විනාශ වෙලා යනවා. එතකොට මේ විනාශ වෙලා යනකොට අපි සම්බුද්ධ ශාසනයත් විනාශ වෙලා යනවත් එක්කම පොළොවට පස් වෙලා යනවා නම් ඔය ලබාගත්තු ජීවිතේ වැඩක් නැහැ. ජීවිතේ පංචශීල පද පහවත් රකින්න නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන්
සාමණේර දස් සීලය, උපසම්පදා සීලය රකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් ගිහියෙක් වශයෙන් පංච සීලයවත් මේ ඉන්න පිරිස අතර නැත්තම් ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. ඒ හින්දා පින්වත්නි අපි උත්සාහ කරන්න ඕනි මේ ජීවිතය ගැන හිතන්න. මෙතන ඉන්න හැම කෙනෙක්ම විවාහ වෙච්ච පිරිස. ওই විවාහ ජීවිතය කියලා කියන්නේ මහා දුක. ඔය ජීවිතය ඇතුලේ Tamanට ඕන නිදහස, Tamanට ඕනේ සැනසීම කවදාවත් හොයන්න බෑ. අපි සැපයි කියලා යම් තැනක් අල්ලගත්තද ඒ සැපයි කියලා අල්ලගත්තු සෑම තැනකම මහ විශාල දුක්ඛ ස්කන්ධයක් මිස සැපතක් තිබුණේ නැහැ. අපි තවමත් ඒ දුකේම ඇලිලා සැපය හොයා යනවා මිසක් ඒ දුක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා ඒ දුක තේරුම් අරගෙන මේ සසරින් අත මිදෙන්න, මේ භවත්‍රයේ සිඳින්න මේක තමයි ලැබිලා තියෙන හොඳම අවස්ථාව.